ආයි එහෙමද? හරි මටත් කතා කරන්න ඕනේ නැහැ. ඔයා හිතන්න එපා මං ඔයාගේ පස්සෙන් එයි කියලා. නෑ නෑ මට කෝල් ගන්න එපා මේකේ කිසි තේරුමක් වෙන්නේ නෑ. මම කිව්වනේ ඔයාට කිසි තේරුමක් නෑ. දැන් කතා කරලා වැඩක් නෑ. ඔයා තියන්න ෆෝන් එක. මං ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නේ කෝල් ගන්න එපා මට. කෝල් ගන්න එපා කතා කරලා තේරුමක් නෑ. එකම ටේප් එක තමයි හැමදාම. නෑ නෑ මේ සැරේ නම් මං පිටිපස්ස හැරෙන්නේ නෑ. මං හැරෙන්නේ නෑ කිව්වනේ. දැන් මට මේ ක්ලාස් එකක් තියෙනවා ෆෝන් එක තියන්න මට කෝල් ගන්න එපා. එච්චරයි මං ආයෙ ඔයාට කියන්නේ. මට කෝල් ගන්න එපා. එච්චරයි. iPhone ළමයි ඉඳගන්න ළමයි පාඩම පටන් ගන්න කලින් කියන්නේ ඔයාලා අද මට වද දෙන්න එපා. හරිද? අද ටීචර් ටිකක් සනීපමදි ඒකින්ද වද දෙන්න එපා. තේරුණාද? පොට්ටික් ගන්න. ඊයේ මොකද කියලා දුන්න පාඩම? පස්වෙනි පාඩම නේද? 6 පෙරලා ගන්න. 6 පෙරලා ගන්න. පෙරලාගෙන පාඩම් බලා ගන්න. කාගේවත් සද්ද දෙන්න බෑ මට. තේරුණාද? 6 බලා ගන්න. සද්ද දෙන්න බෑ. මම මේක දානවා ඔයාට අන්තිම වොයිස් මැසේජ් එක. මම ඔයාට කිව්වනේ කතා කරන්න එපා කියලා. කිසි තේරුමක් නෑ මේ සම්බන්ධයෙන්. ඒකින්ද මම නවත්තනවා. මම තීරණය කරලා ඉවරයි. ඒක ඉස්සරහට ගෙනිච්චොත් එන්නටම ප්‍රශ්න. අපේ අදහස් ගැලපෙන්නේ නෑනේ. ඒකින්ද මොකද? ඇයි සද්දේ? මට සනීප මදි හින්දා වෙලාසනින් ක්ලාස් එක නවත්තන්න හැදුවේ නෑ නවත්තන්න නෑ. පොත් බලාගෙන 7 වෙනි පාඩමත් ගන්න. මොකද්ද 7 වෙනි පාඩම? 7 වෙනි පාඩම මොකද්ද? දොරටුව. පුතේ කතාවක දොරක් නැවුනොත් දෙවිය විසින් ඔයාට දොරවල් 7ක් අරිනවා කියලා. ටීචර්ගේ දොරවල් 7ක් වැහිලා තියෙනවා. පාඩම් බලාගෙන. හෙලෝ. එපා මම ඔයාලට කෝල් කරන්න එපා කිව්වනේ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. කතා කරන්න එපා කිව්වනේ. තේරුම් ගන්න. මම ක්ලාස් එකක ඉන්නේ දැන්. මම ඉස්කෝලේ ක්ලාස් රූම් එකක ඉන්නේ ළමයිට උගන්වන ගමන් 8C පන්තියට. ඒකින්ද අනේ ප්ලීස් මට වද දෙන්න එපා. මොකද? ඇයි ළමයි කියන දේ අහන්න බැරි? ඔයාලට ඇයි ටීචර්ව රිද්දන්නේ මෙච්චර? ටීචර් දුක හිතනවානේ ළමයි. ඇයි අඬවන්නේ? ටීචර් වමනේ අඬත් වෙනවා දැන්. රිද්දන්න එපා. ඉවසන්න පුළුවන් හිතක් නෙමෙයි තියෙන්නේ. ටීචර්ගේ හිත ගලක් නෙමෙයි ළමයි. තේරුණාද? ඔයාලට කොච්චර ආදරෙන් ඉන්න ගියත් ඔයාලා වදමයි දෙන්නේ ටීචර්ට. ඇයි ටීචර් හොඳ හින්දාද? පාඩම් බලාගත්තද? හෙට ප්‍රශ්න අහනවා. හරිද? හරි. එහෙනම් මං ගිහින් එන්න. අයිබෝවන්. ඕ මිස් පාඩම ඉවර කරලා ආවේ. අනේ බෑ මිස් අද කන්න බෑ. හිතට හරිනේ. බීම චුට්ටක් බීලා පාඩු වෙනවා. බීම චුට්ටක් බොන. මිස්. බොයිෆ්‍රෙන්ඩ් එක තරහ වුණා. ඒක. නෑ මං කතා කරන්නේ නෑ කිව්වා මිස්. නෑ මිස් ඒක ඉවරයි මිස්. මං ආන්සර් කරන්නේ කෝල් 100කට වඩා ගත්තා මිස්. මං ආන්සර් කරන්නේ. මිස් පන්තියක් තියනවද? මිස් ගිහින් එන්න. හෙලෝ මං කිව්වනේ මට කතා කරන්න එපා කියලා. පාඩුවේ ඉන්න. sorry. එහෙනම් මාව ඔෆ් වෙලා ගන්න එන්නකෝ ඉස්කෝල ළඟට. bye. love you.